ඉතින් කොහොමද ඔයාලට සුබ දවසක් වේවා. මම දැනට පතල ඉඳලා තමයි මේ වීඩියෝ එක ගේන්නේ. අපි ඔයාලව අතාරින්නේ අපිත් දුක් විඳින ගමන් තමයි අපි ඔයාලවත් ගොඩ දාන්න හදන්නේ. ඉතින් ඒකට ඔයාලා අපිට ගරු කරන්න ඕන. අපිට ඒ කාලේ කවුරුත් හිටියේ නෑ කියලා දෙන්න. ඉතින් ගොඩක් දුක් විඳලා තමයි ඉගෙන ගත්තේ. අද ඔයාලට අපි හරි ඉන්නවා උදව්වක් ගන්න. ඉතින් මැණික් වලට එනවනම් විශ්වාසය තමයි තියෙන්නේ. ඔයාත් කැමතිද දුක් විඳින්න නැතුව ඒ කියන්නේ මැණික් ව්‍යාපාරයක් කරලා මාසෙකට හොඳ ගාණක් හොයාගන්න. බය නැතුව කතා කරන්න මං ඔයාලට උදව් කරන්නම්. අපි දෙන ගණන් වලට නම් කවුරුත් දෙන්නේ නැහැ. ඉතින් වෙළඳ පොලේ ලස්සයක් වටිනවා නම් 30000කට 40000කට තමයි අපි ඔයාලට දෙන්නේ. ඉතින් ඒ කරන දේම අපිට ඇති. ඉතින් මගෙන් ගල් ගන්න කට්ටිය දන්නවා. ඉතින් පතල් කරන එක නම් ඔයාලා අතාරින්න එපා. මේ දවසෙන් දෙකෙන් නම් මැණික් හම්බ වෙන්නේ නැහැ. ඒ කියන්නේ අපි ලොකු කාලයක් ගිහිලා තමයි ඉගෙන ගත්තේ. ඉතින් ඒ හින්දා මේ දවසෙන් දෙකෙන් මැණික් හම්බ වෙන්නේ නැහැ. අවුරුදු ගණන් ගිහිලා තමයි අපිටත් හම්බුනේ. අපිත් ගල් ගැන ඉගෙන ගත්තේ. අද ඔයාලට අපි හරි ඉන්නවා. අපිට ඒ කාලේ කවුරුත් නැහැ. ඉතින් ඒ හින්දා විශ්වාස කරගෙන මේ ගමන යන්න ජීවිතේ ගොඩ දාගන්න පුළුවන්. දුක් විඳින්න නැතුව කතා කරන්න අඩුම ගානට ඕන තරම් ගල් හැම වරගෙම්ම තියෙනවා. ඉතින් විශ්වාස කරලා කතා කරොත් අපි ඔයාලට උදව් කරනවා. ඔයාගේ ළඟත් ගල් තියෙනවා නම් අඳුර ගන්න බැරි ගල් රෆ් එක පිට මගේ WhatsApp එකට වීඩියෝ එකක් දාලා චූටි වෙලාවක් ඉවසන්න. හැබැයි අපි කියන දේ විශ්වාස කරන්නත් ඕන නැත්තම් මේ ගමන ඔයාලට කරගෙන යන්න බෑ. තේරුණාද? අපි ඔයාලට බොරු කියන්නේ නෑ. දැන් ඔයාගේ ළඟ ගලක් තියෙනවා නම් ඒකට අපි බොරු කියන්නේ නෑ. ඒක අපිටත් නෑ ඔයාලටත් නෑ. එහෙම බොරු කියන්නේ නෑ. විශ්වාස කරගෙන මේ ගමනේ යන්න ඕන නැත්තම් කවදාවත් මැණික් ව්‍යාපාරේ ඉන්න බෑ ටික කාලයක්. ඉතින් අපි දන්න නිසයි කියන්නේ මෙහෙම කරන්න කියලා ඉවරලා. ඒ කියලා දුන්නත් වැඩක් නැති මිනිස්සුත් ඉන්නවා, බනින මිනිස්සුත් ඉන්නවා, හොඳ කට්ටියත් ඉන්නවා, හොඳ කමෙන්ට් දානවා. දැන් ගලකට වීඩියෝ එකක් දැම්මට පස්සේ අපි නෑ කිව්වොත් එහෙම ස්තුතියි හරි කියලා දාන කට්ටියත් ඉන්නවා, ගරු කරලා කතා කරන කට්ටියත් ඉන්නවා. ඉතින් විශ්වාසය තමයි තියෙන්න ඕනේ. ඉතින් අද ගෙනාවේ ආර් නූල් ගලක්. මේක ඔයාලට බිස්නස් එකකට උනත් ගන්න පුළුවන්. මේ ටෝච් එක ගහලා වීඩියෝ කරන්නේ. ඒකයි මේ මෙහෙම පේන්නේ. ඔය නිකන් මේ හරිය ලයිට් එකක් වදිනවා වගේ පේනවනේ නිකන් ලොකුවට වගේ. ඒක අර ටෝච් එකට පේන්නේ නැත්තම් හොඳට නූල තියෙනවා. අවුවට එහෙම ගියා නම් හොඳට තියෙනවා පැහැදිලිව තියෙනවා. අර මේකයි මේ ටෝච් එක ගහලා වීඩියෝ කරන්න වලට පේන්න ඕන නිසා. ඉතින් මම දැන් පතලේ ඉඳලා තමයි වීඩියෝ එක ගේන්නේ. ඉතින් ඒකයි මේ මම ටෝච් එක ගහලා වීඩියෝ කරන්නේ. මේක වහිනවා මේ දවස්වල. හොඳ ගලක් කතා කරන්න අඩු ගානට ගන්න පුළුවන් ඉතින්. කැරට් 4.20ක් තියෙනවා. ඉතින් අපි වගේ නම් උදව් කරන කට්ටිය නෑ. හොඳ කට්ටිය ඇති. අපි වගේ මේ කට්ටිය ඇති නැත්තේ නෑ. ඉන්නවා. ඉතින් බොහොම කලාතුරකින් ඉන්නේ එහෙම එයාලගේ විශ්වාසය දිනාගෙන මගේ විතරක් නෙමෙයි එයාලගේ උනත් කමන්නේ. ඔයාලා ගලක් දැම්මට පස්සේ නිතර කරදර කරන්න යන්න එපා. ඉතින් ඔයා දන්නවනේ 100ක් ගත්තොත් ඒකෙන් වීඩියෝ ගෙනලා කියලා දෙන්නේ මැණික් ගැන 100ක් දැනගෙන හිටියොත් ඒකෙන් වීඩියෝ ගෙනලා කියලා දෙන්නේ කී දෙනයිද? ඉතින් 10ක් 15ක් වගේ තමයි කියලා දෙන්නේ. ඉතින් අපි යාලට ගරු කරන්න ඕනේ. එතකොට තමයි අපිට මේ ගමන සාර්ථකව යන්න පුළුවන්. ඉතින් මේකයි හොඳ කට්ටියක් ඉන්නවා නරක කට්ටියක් ඉන්නවා. ඒක ඔයාලා දැනගන්න ඕනේ තෝරගන්න. බිස්නස් කරත් ගලක් කාට හරි දැම්මත් විශ්වාසය තමයි තියාගන්න ඕනේ. හිත කඩා ගන්න එපා. අරයා බොරු කරයිද මෙයා බොරු කරයිද කියලා හිත කඩා ගන්න එපා. අපි මේ හිත වට ගන්න නැතුව ගියපු නිසා තමයි අද මේ වගේ තැනක ඉඳලා ඔයාලටත් උදව් කරන්නේ. අපිටත් කිව්වා ඕවට ගිහිල්ලා වැඩක් නැහැ, ඕවා කරලා වැඩක් නැහැ කියලා. අපිත් කකුල් වලින් ඇද්ද අපි ඕවා ගණන් ගත්තේ නෑ. අපි ගියපු නිසා තමයි අද අපෙන් හරි ප්‍රයෝජනයක් ගන්නෙ. මේමයි වීඩියෝ එකක් ගෙනාවට පස්සේ දෙගොල්ලටම ප්‍රයෝජනවත් වෙන විදිහට තමයි ගේන එකට තරහ වෙන්න එපා. ආසාවෙන් ඉන්නවා. බිස්නස් එකක් අඩු ගානට අරන් කරන්න කට්ටිය බලාපොරොත්තුෙන් ඉන්නවා. ඒකට පතල් කරන කට්ටිය ආධුනික කට්ටිය ගල් අඳුර ගන්න බැරි කට්ටිය ඉන්නවා. එයාලටත් දෙගොල්ලටම ප්‍රයෝජනවත් වෙන විදිහට තමයි ගේන්නේ. අද ගෙනාවේ ආර් නූලක්. කැමති කෙනෙක් ඉන්නවනම් කතා කරන්න. ගන්න පුළුවන් මේක. කෝටි ගණන් කියන්නේ සාධාරණ ගණන් වලට දෙන්නේ ලස්සයක් වටිනවා නම් 30000කට 40000කට තමයි අපි ඔයාලට දෙන්නේ. ඉතින් අපි කරන දේම ඇති අපිට ඉතින්. ඉතින් ඔයාලත් දන්න දේ අනිත් යාළුවන්ට හරි තමන්ගේ දරුවන්ට හරි අම්මා තාත්තට හරි කියලා දෙන්න. ඉතින් ඉන්න ටික කාලෙදි උදව්වක් කරොත් තමයි ඉතින් අපි ලෝභකමේ හංගගෙන හිටියොත් නම් ඉතින් ඔයාටත් නෑ මේ මිනිස්සුන්ටත් නෑ. ඉතින් ලෝභකම නැතුව කියලා දෙන්න. ඉතින් ওই වහිනව ඇහෙනවනේ අපිට. ඉතින් අපි අතාරින්නේ නෑ. ඉතින් වැස්සත් අතාරින්නේ නෑ. ඉතින් පතල් ජීවිතය කියන්නේ අපි අතාරින්නේ නෑ. ඉතින් අපි දන්නේ ඉස්සරහා මැණික් ගලක් තියේද නැද්ද කියලා දන්නේ නෑ. ඉතින් අපි හාරගෙන යනවා. ඒ හම් වෙන ගල් තමයි ඔයාලට අඩු ගානකට දීලා. ඉතින් අපි ලොකු ගල් නම් ඔයාලට දෙන්නේ නෑ. ලොකු ගල් උනත් ඔයාලට ගන්න පුළුවන්. ඉතින් පොඩි ගල් උනත් ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් උනත්
ඔයාලට ව්‍යාපාරය කරගෙන යන්න ගන්න පුළුවන්. ඉතින් අඩු ගණන් වලටත් තියෙනවා වැඩි ගණන් වලටත් තියෙනවා. මොකෙන් පටන් ගත්තත් අපෙන් ගන්න ගල් වලට ඔයාලට ජීවිතේ ගොඩ දා ගන්න පුළුවන්. මේක ආර්නූල් ගලක් අපේම ගල් තමයි මේව. ඒකයි අපි අඩු ගණන් වලට දෙන්නේ. ඉතින් විශ්වාස කරලා කතා කරන්න වීඩියෝ කරනකොට පොඩි අඩුපාඩු වෙයි ඒව ගණන් ගන්න එපා. මට පුළුවන් විදිහට වීඩියෝ එකක් ගෙනල්ලා කියලා දෙනවා. එහෙනම් ඔයාලට ජය වේවා.